හොඳයි අපි කතා කරමු නායකත්වය ගැන. කවුද මේ හොඳ නායකයෙක් කියන්නේ? දැන් බලද්දි නම් හරිම සරල ප්‍රශ්නයක් වගේ නේද? හැබැයි පුදුම දේ තමයි මේකට දෙන උත්තරේ දශක ගාණක් තිස්සේ එක දිගටම වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි අද කරන්න යන්නේ පොඩි ගමනක්. නායකත්වය ගැන අපේ අදහස් කාලයත් එක්ක වෙනස් වුණේ, ඒ කියන්නේ පරිණාමය වුණේ කොහොමද කියලා හොයලා බලන්න ගමනක්. හරි. ඉතින් අපි මේ ගවේෂණය පටන් ගමු මේ මූලිකම ප්‍රශ්නයෙන්. ඇත්තටම ශ්‍රේෂ්ඨ නායකයෙක් හේදෙන්නේ කොහොමද? ඒක උපතින් එන දෙයක්ද? එහෙම නැත්නම් පුහුණුවෙන් හදාගන්න පුළුවන් දෙයක්ද? අපි මේකේ මුලටම ගිහින් බලමු. ඉස්සර කාලෙදී, ඒ කියන්නේ දශක ගානකට කලින් මේකට තිබ්බේ හරිම සරල උත්තරයක්. ඒ තමයි නායකයෝ කියන්නේ උපතින්ම විශේෂ පිරිසක් කියන එක. ඒ කියන්නේ එයාලා නායකත්ව ගුණාංගත් අරගෙනම තමයි මේ ලෝකෙට එන්නේ. හරියට රජපෞලක ඉපදෙන කෙනෙක් වගේ. ඒ කියන්නේ නායකයෝ කියන්නේ බිහි වෙන පිරිසක් හදන්න බෑ කියන අදහස තමයි එදා තිබ්බේ. හොඳයි එහෙනම්. අපි දැන් බලමු මේ උපතින්ම නායකයෝ කියන අදහස පදනම් කරගෙන ගොඩනගුණු මුල්ම න්‍යායවල මොනවද කියලා. මේවට තමයි අපි කියන්නේ ගති ලක්ෂණ න්‍යායයන්. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ට්‍රේට් තියරිස් කියලා. මේ න්‍යායවල තිබ්බ අදහස ඇත්තටම හරිම සරලයි. ඒක හරියට සාර්ථක නායකයෙක් වෙන්න ඕන කරන දේවල් ටිකක් දාලා චෙක්ලිස්ට් එකක් හදනවා වගේ වැඩක්. පර්යවේෂකයෝ හිතුවේ මේ චෙක්ලිස්ට් එකේ තියෙන ගතිගුණ තියෙන කෙනෙක්ව හොයාගන්න පුරවන් නම් අන්න එයා තමයි අනාගත නායකයා. එහෙම හොයාගත්තා වගේ තමයි කියලා. ඉතින් මේ පර්යේෂණ වලින් යාලා ප්‍රධාන ගති ලක්ෂණ කිහිපයක් හොයාගත්තා. මෙන්න මේ වගේ. ඩ්‍රයිව් එකක්. ඒ කියන්නේ මෙහෙයුම් බලයක් තියෙන්න ඕන, නායකත්වෙ දෙන්න ආසාවක් තියෙන්න ඕන, අවංකකම, ආත්ම විශ්වාසය, බුද්ධිය වගේ දේවල්. ඇත්තටම මේක තමයි ඒ කාලේ තිබ්බ නායකත්වයේ රහස් වටෝරුව වගේ. හැමෝම විශ්වාස කළේ මේ ගතිගුණ ටික තියෙනවා නම් ඕනම කෙනෙක්ට නියම නායකයෙක් වෙන්න පුරුවන් කියලා. හැබැයි මෙන්න මෙතනදී ලොකු ප්‍රශ්නයක් මතුවුණා. හරි මේ කියන ගතිගුණ තියෙන හැමෝම ඇයි නායකයෝ උනේ නැත්තේ? ඇයි සමහරව සාර්ථක නායකයෝ වෙද්දි තවත් සමහරව එහෙම නොවෙන්නේ? අන්න එතනින් තමයි නායකත්වයේ ගැනති කතා කරන මේ කතාවේ ලොකුම හැරවුමක් පටන් ගන්නෙ. මෙන්න මේ අවස්ථාවේදී තමයි නායකත්වය ගැන හිතන විදිහේ ලොකුම විප්ලවයක් වුණේ. පර්යේෂකයන්ට තීරුණා වැදගත් වෙන්නේ කෙනෙක්ගේ ඇතුළේ තියෙන ගතිගුණවලට වඩා ඒ කෙනා කරන දේවල්. ඒ කියන්නේ එයාගේ හැසිරීම කියලා. මේකෙන් කියවුණු ලොකුම දේ තමයි නායකත්වය කියන්නේ උපතින් එන දෙයක්ම නෙවෙයි. ඒක ඉගෙන ගන්න පුරුදු වෙන්න පුළුවන් දෙයක් කියන එක. හොඳයි. ඉතින් මේ හැසිරීම ගැන කරපු අධ්‍යයනයන් වලින් පුදුම ශාගත දෙයක් හොයාගත්තා. ඒ තමයි නායකයන්ගේ හැසිරීම ඔක්කොම වගේ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුරුවන් කියන එක. එකක් තමයි කාර්ය ඉලක්ක කරගත්ත හැසිරීම. ඒ කියන්නේ වැඩේ ඉවර කරන එක ගැන අවධානය යොමු කරන එක. අනිත් එක තමයි මිනිස්සුන් ඉලක්ක කරගත්ත හැසිරීම. ඒ කියන්නේ කණ්ඩායම ගැන හිතන එක. මේකට බලන්නකෝ අයවා අධ්‍යයනයෙන් හොයාගත්ත දේ. එයාලා නායකත්ව ශෛලීන් දෙකක් ගැන කතා කළා. ඔටෝක්‍රැටික් සහ ඩෙමොක්‍රැටික්. ඔටෝක්‍රැටික් නායකයා කියන්නේ හරියට ඒකාධිපතියෙක් වගේ. එයා තමයි හැම තීරණයක්ම ගන්නෙ, වැඩේ ගැන විතරයි හිතන්නේ. හැබැයි ඩෙමොක්‍රැටික් නායකයා හැම නෑ. එයා කණ්ඩායමේ අදහසුත් අහනවා, හැමෝවම සම්බන්ධ කරගෙන තමයි වැඩ කරන්නේ. පැහැදිලිවම එකක් කාර්ය කේන්ද්‍රීයයි, අනික ජනතා කේන්ද්‍රීයයි. ඊට පස්සේ ඔහායෝ ස්ටේට් අධ්‍යයනයේනොත් මේ අදහසම තමයි තවදුරටත් තහවුරු වුණේ. එයාලා මේකට වෙනස් නම් දෙකක් දැම්ම විතරයි. ඉනිෂියේටිං ස්ට්‍රක්චර්, ඒ කියන්නේ වැඩේට අවශ්‍ය ව්‍යුහය, සැලැස්ම, නීති රීති හදන එක. අනිත් එක කන්සිඩරේෂන්. ඒ කියන්නේ කණ්ඩායමේ අයගේ හැඟීම්, අදහස් ගැන සැලකිලිමත් වෙන එක. බලන්න නම් දෙක වෙනස් වුණාට කතාව එකමයි. කාර්යයද මිනිස්සුද. මිෂිගන් අධ්‍යයනයත් හරියටම මේකටම සමාන නිගමනයකට තමයි ආවේ. එයාලා කිව්වේ ප්‍රොඩක්ෂන් ඔරියන්ටඩ් නැත්නම් එම්ප්ලොයි ඔරියන්ටඩ් කියලා. ඉතින් දැන් පැහැදිලි නේද? අධ්‍යයනය කීපයකින්ම හොයාගෙන තියෙන්නේ එකම දේ. නායකයෙක් කරන දේවල් ප්‍රධාන වශයෙන්ම එක පැත්තකින් කාර්ය ඉලක්ක කරගන්නවා, අනිත් පැත්තෙන් මිනිස්සුන්ව ඉලක්ක කරගන්නවා. හරි. එහෙනම් දැන් හැමෝටම එන ප්‍රශ්නේ තමයි මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද? කාර්යය ගැන හිතන එකද? නැත්නම් මිනිස්සු ගැන හිතන එකද? හොඳම ක්‍රමය මොකක්ද? අන්දේ ප්‍රශ්නෙත් එක තමයි අපි අපේ කතාවේ ඊළඟ ලොකු අදහසට යන්නේ. බලමු කතාව ඊට වඩා සංකීර්ණද කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙට ලැබුණු උත්තරය තමයි නායකත්ව න්‍යායවල අහා මොහොත. ඒ කියන්නේ ලොකුම සොයා ගැනීම උනේ. උත්තරය තමයි ඒක රඳා පවතිනවා. it depends. මෙන්න මේ අදහසෙන් තමයි contingency theories නැත්නම් අපි කියමු සාපේක්ෂතා න්‍යායයන් කියලා ඒවා බිහි වුණේ. මේ වගේ මූලිකම අදහස තමයි හොඳම නායකත්ව ක්‍රමය කියලා එකක් නැහැ. ඒක තෝරා ගන්න ඕනේ පවතින තත්වය නැත්නම් સંદર્ભය අනුව කියන එක. මේකට හොඳම උදාහරණයක් තමයි ෆීඩ්ලර්ගේ ආකෘතිය.
ෆීඩ්ලගේ මූලිකම අදහස උනේ හැම දැනටම හරියන්නේ එකම හොඳම නායකත්ව ශෛලියක් නැහැ. තියෙන්නේ නිවැරදි අවස්ථාවට ගැලපෙන නිවැරදි ශෛලියක් විතරයි කියන එක. ඒ කියන්නේ නායකයා අවස්ථාවට අනුව හැඩගැහෙන්න ඕන. ෆීඩ්ලගේ සොයාගැනීම ඇත්තරම හරිම පුදුම සහගතයි. බලන්නකෝ එයා කියන දේ. එයා කිව්වා තත්වය ඊටාම හොඳයි නම් ඒ කියන්නේ නායකයාට හොඳ පාලනයක් තියෙනවා, කණ්ඩායමත් එක්ක හොඳ සම්බන්ධතා තියෙනවා වගේ අවස්ථාවක එහෙමත් නැත්නම් තත්වය ඊටාම නරකයි නම් ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැ වගේ අවස්ථාවක මේ අන්ත දෙකේදීම සාර්ථක වෙන්නේ කාර්ය නැඹුරු නායකයෙක්ලෝ. මොකද ඒ වගේ වෙලාවට ඕන පැහැදිලි උපදෙස්. හැබැයි මේ අන්ත දෙක අතරමැද මධ්‍යස්ථ අවස්ථාවලදී නම් වඩාත් සාර්ථක වෙන්නේ මිනිස්සු එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න රිලේෂන්ෂිප් ඕරියන්ටඩ් නායකයෙක් කියලා. ඊළඟට හර්සි බ්ලැන්චඩ් ආකෘතියෙන් මේ අදහස තවත් පැත්තකින් පෙන්නුවා. එයාලා කිව්වේ නායකයා තමන්ගේ ශෛලිය වෙනස් කරන්න ඕනේ අනුගාමිකයන්ගේ සූදානම අනුව කියලා. ඒ කියන්නේ අනුගාමිකයාගේ හැකියාවයි කැමැත්තයි අනුව. බලන්න අනුගාමිකයාගේ හැකියාවක් නැහැ කැමැත්තක් නැත්නම් නායකයා ටෙලින් ශෛලිය. ඒ කියන්නේ මෙහෙම කරන්න කියලා කියන්න ඕන. හැබැයි අනුගාමිකයාට හැකියාවක් තියනා කැමැත්තක් තියෙනෝ නම් නායකයාට පුරුවන් වැඩේ පවරලා පැත්තකට වෙන්න. ඒ කියන්නේ ඩෙලිගේටිං ශෛලිය. ඒක හරියට නර්තනයක් වගේ. දෙන්න එකට ගමන් කරන්න ඕන. හරි. අපි දැන් එන්නේ නායකත්වය ගැන නූතන ඒ කියන්නේ අද කාලේ තියෙන අදහස් වලට. මෙතනදී කතාව තව ටිකක් එහාට යනවා. දැන් අවධානය යොමු වෙන්නේ නිකම්ම වැඩ කළමනාකරණයකට නෙවෙයි. ඊට වඩා මිනිසුන්ව ඇත්තටම දිරිගන්වලා එයාලගෙන් අසාමාන්‍ය විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නේ කොහොමද කියන එකට. මෙතනදී ප්‍රධාන අදහස් දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ට්‍රාන්සැක්ෂනල් නැත්නම් ගනුදෙනුකාරී නායකත්වය. ඒක හරියට ඔයා වැඩේ කරොත් මම ඔයාට මේක දෙනවා වගේ ගනුදෙනුවක්. හැබැයි අනිත් පැත්තේ ඉන්නවා ට්‍රාන්ස්ෆර්මේෂනල්. ඒ කියන්නේ පරිවර්තනීය නායකයා. එයා ඊට වඩා ගොඩක් එහාට යනවා. එයා නිකම්ම කළමනාකාරවෙක් නෙවෙයි. එයා කණ්ඩායමට ලොකු දැක්මක් දෙනවා. එයාලව තිරිගන්වනවා. එයාලගේ හිතා ගන්නවත් බැරි මට්ටමකට එයාලව අරන් යනවා. මේ පරිවර්තනීය නායකත්වයට එක්කම සම්බන්ධ වෙන තවත් නූතන චරිත දෙකක් තමයි කැරිස්මැටික් ලීඩර් සහ විෂනරි ලීඩර් කියන්නේ. කැරිස්මැටික් ලීඩර් ඒ කියන්නේ චමත්කාරජනක නායකයා තමන්ගේ පෞරුෂයෙන් කතාවෙන් මිනිස්සුන්ව ඇද බැඳ ගන්නවා. විෂනරි ලීඩර් ඒ කියන්නේ දූරදර්ශී නායකයා අනාගතය ගැන හරිම පැහැදිලි ආකර්ශනීය චිත්‍රයක් මවලා පෙන්නලා කණ්ඩායම ඒ දිහාට අරගෙන යනවා. හොඳයි. ඉතින් මේ දිග ගමනෙන් පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ වර්තමානයේට. හැබැයි හිතන්න එපා නායකත්වයේ ගැන ගවේෂණය මෙතනින් ඉවරයි කියලා. කොහෙත්ම නෑ. අද කාලේ නායකයෝ ඊටත් වඩා වෙනස්. අලුත් අභියෝගවලට මුහුණ දෙනවා. අද නායකයෙක් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කීපයක් තමයි මේ සේවකයන්ට බලය පැවරීම, ඒ කියන්නේ employee empowerment, විවිධ රටවල විවිධ සංස්කෘතියන්ගේ අයක වැඩ කරන එක, ඒ වගේම ගොඩක් වැදගත් දෙයක් තමයි emotional intelligence. ඒ කියන්නේ තමන්ගේ වගේම අනුන්ගේ හැඟීම් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව. මේ හැම දෙකින්ම පේන්නේ නායකත්වය කියන දේ දැන් කොයිතරම් සංකීර්ණ වෙලාද කියන එකයි. ඉතින් අපි මේ මුළු ගමනම අවසන් කරන්නේ ආයෙත් ප්‍රශ්නයකින්. වැඩ කරන ලෝකය, සමාජය දිගින් දිගටම වෙනස් වෙනවා. එහෙමනම් ඊළඟට එන ශ්‍රේෂ්ඨ නායකත්ව න්‍යාය මොන වගේ එකක් වේද? නායකත්වය කියන්නේ එක තැනක නතර වෙන දෙයක් නෙවෙයි, ඒක නිරන්තරයෙන්ම පරිණාමය වෙන දෙයක්. ඉතින් අනාගතේ නායකත්වය කොයි වගේ වෙයිද? ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අපි අදට නවතිමු.